උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඔයා මේ පාර ප්‍රශ්න තෝරගන්න හිතාගෙන ඉන්නේ කොහොමද? ඔයා දන්නවද? ඔයා ප්‍රශ්න තෝරගන්න ආකාරයේ මත වගේ ප්‍රතිඵලය වෙනස් වෙනවා කියලා. ඔයාට උසස් පෙළ පේපර් එකේ ප්‍රශ්න හරියට තෝරගන්න බැරි වුණොත් ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ ඉකෝන් පේපර් එකේ ප්‍රශ්න හැදෙන්නේ අයන්න ආයන්න කියලා කොටස් දෙකකින්. අවමය කොටසකින් ඔයා ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕනේ. එහෙනම් එක් කොටසකින් දෙකකුත් අනිත් එකෙන් තුනකුත් වෙන ලෙස ප්‍රශ්න පහක් ඔයා තෝරගෙන තමයි ඔයා කාලය පැය 3කදී උත්තර ලියලා සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට ඔයාට වැඩිම ලකුණු ගන්න පුළුවන් වෙන්න නම් ඔයා ප්‍රශ්න තෝරගන්න ඕනේ පුතා මොන විදිහටද? මම අපට යෝජනා කරනවා වාසිදායක ක්‍රමයක්. ඔයා උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න 3ක් තෝරගන්න අයන්න කොටසින්. ප්‍රශ්න 2ක් තෝරගන්න ආයන්න කොටසින්. අයන්න කොටසේ ඔයා කුමන ප්‍රශ්න තෝරගන්න එක වාසිදායක. ඔයාට වැඩිම වාසි තියෙන්නේ පුතා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 2 වෙළඳපොළ ආර්ථිකයට අදාළ කොටස. එතනදී ඇගීමට ලක් වෙනවා ඉල්ලුම, සැපයුම, සමතුලිතය, නම්‍යතාව පිළිබඳව. සම්පූර්ණ න්‍යායාත්මක වෙන හින්දා ලකුණු 20 අපට උපය ගන්න පුළුවන්. ඔයා දෙවන ප්‍රශ්නේ ලෙස තෝරගන්න ඕනේ පුතා වෙළඳපොළට රජයේ මැදිහත් වීම කියන කොටස. අවම මිල, උපරිම මිල, බදු, සහනාධාර හා මිල ස්ථායීකරණය. සම්පූර්ණ න්‍යායාත්මක වෙන හින්දා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ඔබට උපය ගන්න පුළුවන් එම ප්‍රශ්නේ. මම යෝජනා කරනවා ඔබ ඊගාව තෝරගන්න ඕනේ ප්‍රශ්න අංක 4 පිරිවැය කොටස. පිරිවැය කොටස න්‍යායාත්මකයි. ඒ නිසා ඔබට එතන ලකුණු 20 ගන්න පුළුවන් සම්පූර්ණම. ඔන්න ඔබ ප්‍රශ්න 3ක් තෝරගෙන අවසන්. ඊළඟට ඔබට යන්න වෙනවා පේපර් එකේ ආයන්න කොටසට තව ප්‍රශ්න 2ක් තෝරගන්න. ආයන්න කොටසේදී ඔයා ප්‍රශ්න තෝරනකොට පුතා වඩාම වාසිදායක ප්‍රශ්නය ප්‍රශ්න අංක 6 මුදල් බැංකුව. මුදල් බැංකු ප්‍රශ්නේ තෝරගන්න ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් උපය ගන්න පුළුවන්. ඊළඟට ඔයා තෝරගන්න ඕන ප්‍රශ්නය තමයි රාජ්‍ය ආර්ථිකයේ ප්‍රශ්නය ප්‍රශ්න අංක 7. හැබැයි රාජ්‍ය ආර්ථිකයේ ප්‍රශ්නයේ කොටස් 4ක් සම්පූර්ණ න්‍යායාත්මක වහලා ඒකේ 5 වෙනි කොටස ලංකාවේ ණය ව්‍යුහය පිළිබඳව ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව ටිකක් පුළුල්ව අහන්න සම්භාවිතාවක් තියෙනවා. එහෙම වුණොත් ඒක යනවා ප්‍රායෝගික පැත්තට. ඒ නිසා රාජ්‍ය ආර්ථික ප්‍රශ්නය සෑහෙන දුරට වාසි නමුත් යම් අවදානමක් අන්තර්ගතයි. ඒ වුණාට ඔයාගේ මුළු ප්‍රශ්න 10 තුල වාසිදායකයි මුදල් බැංකු සහ රාජ්‍ය ආර්ථිකයේ තෝරන එක. එහෙනම් පුතා ප්‍රශ්න අපි කොහොමද තෝරගන්න ඕනේ? දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 3, ප්‍රශ්න අංක 4, ප්‍රශ්න අංක 6, ප්‍රශ්න අංක 7. හැබැයි මම ඔබට අතිරේක යෝජනාවක් කරන්න කැමතියි. ඔයා පේපර් එකේ ප්‍රශ්න තෝරගන්නකොට ටිකක් අවධානය දෙන්න අන්තර්ජාතික වෙළඳාම මහා මූල්‍ය කියන ප්‍රශ්නයට. එම ප්‍රශ්නය තුලත් අපට සාධනීය ලකුණු මට්ටමක් ගන්න පුළුවන් පරිසරයක් හැදෙනවා. එනිසා ඔන්න පුතා මෙවර උසස් පෙළ විභාගයේදී ඔයා මේ අවසාන දවස් කීපය තුල ප්‍රශ්න තෝරගන්න යනකොට මේ ටික කෙරෙහි වැඩි අවධානය දෙන්න. පුතා මෙවර උසස් පෙළෙන් ඔබට විශිෂ්ට ජයක් ලබන්න ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ආයුබෝවන්.